අශෝක මල් අලංකාරයට වගේම ඖෂධ සඳහාත් යොදා ගන්නවා. රත්මල්, දිය රතඹලා කියන නම් වලින් හඳුන්වන්නේත් අශෝක මල්. ලංකාවේ ඕනම ප්‍රදේශයක වගා කළ හැකි මල් වර්ගයක්. මේ අශෝක මල් සිසිල් ගුණයෙන් යුක්තයි. තිත්ත රසයි. කහට ගුණයක් තියෙනවා. පිපාසය සහ දාහය නසනවා. පණු රෝග විනාශ කරනවා. ලේ දොස් භංග කරනවා. රත්මල් විශේෂයෙන්ම ගුණදායකයි. කාන්තා රෝගවලදී කාන්තාවන් විඳින ශෝකය තුරන් කරන හේයින් අශෝක කියලා මේකට නම දුන්නා කියලා තමයි විද්වතුන් විග්‍රහ කරන්නේ. විශේෂයෙන් කාන්තාවන්ගේ ගර්භාෂගත රෝගවලට අශෝක ශාකයෙන් වැඩියෙන් බෙහෙත් වර්ග සාදලා තියෙනවා. දියවැඩියාව හැදුන අයට අශෝක හොඳ බෙහෙතක්. අශෝක මල් පවනේ වේලලා තම්බා බීමෙන් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. තව එකක් තමයි අශෝක බීජ. එහෙම කියන්නේ එහෙම නැත්නම් අශෝක ඇට අඹරලා කුඩු විදියට හදාගෙන පානය කිරීම මගින් මුත්‍රාගල් දිය වී යන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒකම ගර්භාෂයගත රෝගවලදී අධික ලෙස ලේ යෑම, සුද යෑම, ඔසප් වේදනාව ඇති විට අශෝක ගහේ පොතු ටිකක් කපලා ගෙනල්ලා කසාය කරලා වේල 3ක් විතර බිව්වහම සනීප වෙනවා. අශෝක මල් කොළ පොතු හැම දෙයක්ම ඖෂධ සාදන්න ගන්නවා. ඒ නිසා අශෝක ශාකයේ ව්‍යාපාරික මට්ටමින් ඖෂධ නිෂ්පාදනය කරන්නත් තොග වශයෙන් මිල දීලා ගන්නවා. ඒ නිසා අශෝක ශාකයේ හුඟක් වෙලාට දැන් වඳ වෙමින් පවතින ශාකයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ කොහොම වුණත් අපේ හැම ගෙදරකම ගෙමිදුල අලංකරණය සඳහා මේ අශෝක ගහක් තියෙනවමයි. අනිවාර්යයෙන්ම අපි මේ අශෝක ගහේ ඖෂධීය ගුණය දැනගෙන වගා කරාම අවශ්‍ය අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්නට පුළුවන්.